අපි අද කතා කරන්නේ මේ සත්ව රාජධානිය කියන එක ගැන. ඒතර අපි අද මේ කතා කරන්නේ 10 වසර විද්‍යාවට අදාළ සත්ව රාජධානිය කොටස් ටික විතරයි. හරිද? ඒතර ගොඩාක් අපි මේ ගැඹුරට මේ සත්ව රාජධානිය ගැන කතා කරන්නේ නැහැ. නමුත් අපි සත්ව රාජධානිය ගැන ටිකක් යම්කිසි ප්‍රමාණයක් කතා කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට සත්ව විනාශය ගත්තොත් එහෙනම් අපිට ප්‍රධාන වශයෙන් මේ සත්ව රාජධානිය නැත්නම් ඇනිමාලියා කින්ඩම් එක කියන එක අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ඒ තමයි අපෘෂ්ඨ වංශයෙන් අපි කියනවා ඉන්වර්ටිබ්‍රේට්ස්ලා සහ පෘෂ්ඨ වංශයෙන් අපි කියනවා වර්ටිබ්‍රේට්ස්ලා කියලා. මෙන්න මේ කාණ්ඩ දෙක විදිහට අපිට මේ සතුන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට බෙදා ගන්න පුළුවන්. අපි කොහොමද මේ සතුන්ව අපෘෂ්ඨ වංශයෙන් සහ පෘෂ්ඨ වංශයෙන් කියලා කොටස් දෙකකට බෙදා ගන්නේ? මේක මේ බෙදීම සිද්ධ වෙන්නේ මේ පෘෂ්ඨ වංශයෙන් කියන කට්ටිය තියනවා ළමයි. එයාලගේ ස්නායු රාජ්‍යයට ඉහළින් පෘෂ්ඨ රාජ්‍ය කියලා එකක්. අපි කියනවා මෙයාලගේ පෘෂ්ඨ වංශයෙන් තියෙන විශේෂත්වය තමයි එයාලගේ මෙන්න මේ ස්නායු රාජ්‍යයට ඉහළින් එයාලගේ පෘෂ්ඨ රාජ්‍යය පිටලා තියෙනවා. ඒ කියන්නේ එයාලගේ මේ ස්පයිනල් කෝඩ් එක අපි කියනවා එයාලගේ සුෂුම්නාවට ඉහළින් එයාලට වෙනම පෘෂ්ඨ රාජ්‍යයක් කියලා එකක් වර්ටිබ්‍රේටල් කොලම් එකක් කියලා එකක් තියෙනවා. ඔන්න ඔක හින්දා සහ මෙන්න මේ ගිල් ස්ලිට්ස් කියන ඒවා ඔයාලා දැකලා ඇති මෝරුන්ගේ වගේ තියෙනවා හුස්ම ගැනීම සඳහා එයාලගේ පොඩි පැලුම් වගේ වර්ගයක්. අන්න ඒ දේවල් තියෙනවා මෙන්න මේ පෘෂ්ඨ වංශින්ගේ. හරි. අපි මුලින්ම කතා කරන්නේ මෙන්න මේ අපෘෂ්ඨ වංශින් ගැන. ඒතර අපෘෂ්ඨ වංශීය ජීවීන් ගත්තොත් එහෙම අපෘෂ්ඨ වංශීය සතුන් ගත්තොත් එහෙම එයාලා අපේ ප්‍රධාන කාණ්ඩ 6කට බෙදා ගන්න පුළුවන්. එතකොට මේ කාණ්ඩ අතරින් පළවෙනි කාණ්ඩ අපි කියනවා නිඩාරියා කියන සත්ත්ව වංශය කියලා. මේ නිඩාරියා කියන්නේ විශේෂ සත්ත්ව වංශයක්. එයාලා තමයි අපි සතුන් කියලා ගන්න මුල්ම වංශය. මීට කලින් ඉන්නා ළමයි ස්පොන්ජි කියන කට්ටිය. අපි මොනවද මේ ස්පොන්ජි කියන කට්ටිය මේ සත්තු කොටට දාලා ගන්නෙ නැහැ. එතකොට මේ අපෘෂ්ඨ වංශින් කියන මේ නිඩාරියා කියන කට්ටියගේ මේ නිඩාරියාගේ නම හැදෙන්නේ මෙයාලා තියෙනවා නිඩේ කියලා සෛලයක්. මෙයාලා තියෙනවා විෂ සහිත නිඩේ කියලා සෛලයක්. අපිට අන්න සිංහලෙන් එකට කියනවා දංශක කෝෂ්ඨය කියලා. අන්නේ සෛල තියෙන හින්දා මෙයාලට අපි නිඩාරියා කියලා කියන්නේ. එතකොට මේ නිඩාරියා ආකාර දෙකකට පවතිනවා. එක ආකාරයක් තමයි මෙඩුසා ආකාරය. මෙඩුසා ආකාරය කියන්නේ මෙයාලගේ සංචාරණය කරන ආකාරය. එතකොට මේ මෙඩුසා ආකාරය වල දැකලා ඇති ජෙලිෆිෂ් ලව එයාට පුළුවන් තැනින් තැනට සංචාරණය කරන්න. නමුත් ළමයි මෙයාලගේ මේ ඉන්න බුහුබා ආකාරය නැත්නම් පොලිප් ආකාරය කියන කට්ටිය ගත්තාම එයාට තැනින් තැනට සංචාරණය කරන්න බෑ. අපිට උදාහරණ විදිහට මුහුදු ඇනිමනි හයිඩ්‍රා සහ කොරල් වගේ කට්ටිය ගන්න පුළුවන් මෙන්න මේ බුහුබා ආකාරයට. එතකොට මේ බුහුබා ආකාරයේ කට්ටිය තමන්ගේ මෙන්න මේ පල්ලෙහා කොටසින් යම්කිසි පෘෂ්ඨයකට බැඳලා තමයි ජීවත් වෙන්නේ. එයාලා තමන්ගේ පල්ලෙහා කොටසින් යම්කිසි පෘෂ්ඨයකට බැඳලා තමයි ජීවත් වෙන්නේ. එතකොට මේ නිඩාරියා කියන කොට්ටාසේ ගත්තාම මෙයාට මුඛයක් සහ ගුදයක් කියලා දෙකක් නැහැ. මෙයාට මුඛය සහ ගුදේ විදිහට තියෙන එකම එක විවරයක්. අන්න ඒ විවරෙන් නම් මෙයාලා ගුදෙන් සිද්ධ කරන දේවල් සහ මුඛයෙන් සිද්ධ කරන දේවල් දෙකම සිද්ධ කරන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් මේ ජීවීන් කියන කට්ටිය ගත්තාම අපි මෙයාලා ටිකක් ත්‍රිපස්තර එකයි කියලා. මෙයාලා ස්තර 3කින් තමයි හැදලා තියෙන්නේ. නමුත් මේ නිඩාරියාන්ගේ මෙන්න මේ ස්තර 3 නැහැ. මෙයාගේ ස්තර දෙකක් තමයි තියෙන්නේ. අපි හින්දා මෙයාලට කියනවා මෙයාලා සීලෝමික නැහැ කියලා. අපි යාට කියනවා වියාජ්‍ය සීලෝමිකයන් කියලා. සීලෝමික නැහැ. නමුත් අපි යාට කියනවා වියාජ්‍ය සීලෝමිකයෝ කියලා. හරි. අපි ඊට පස්සේ නා ළමයි නිඩාරියාන්ගේ පැත්තට තියලා නෙමටෝඩාවන්ට. හරි. නිඩාරියාගේ තව පොඩි කතාවක් මම මතක් වුණා කියන්න. ඒ තමයි මෙයාලා පෙන්නනවා අරිය සම්මිතිය. අරිය සම්මිතිය කියන්නේ ළමයි මේ ජීවියා ගත්තාම මේ ජීවියාව අපට අක්ෂ කිහිපයක් ඔස්සේ අක්ෂ විශාල සංඛ්‍යාවක් ඔස්සේ මේ ජීවියාව සමාන කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. අන්න ඒ නිසා මෙයාලට කියනවා හරිද? මෙයාලා අරිය සම්මිතිය පෙන්නනවා කියලා. හරි. අපි එහෙම නෙමෙටෝඩට මේ නෙමටෝඩ කියන කට්ටිය ගත්තොත් එහෙම ඔයාලගේ පොතේ නැහැ. නමුත් මේ සත්ව ලෝකේ ජීවත් වෙන විශේෂ ජීවීන් කොටසක් තමයි නෙමටෝඩ කියලා කියන්නේ. මේ නෙමටෝඩාවන්ට හරිද? මේ නෙමටෝඩාවන්ට බලන්න මෙයාලට හිසක් වගේ එකක් පේන්න තියෙනවා. නමුත් මේ හිසක් වගේ පේන්න තියෙන මම මෙයාලට තියෙන පටිපණුව කියන නෙමටෝඩාවට විතරයි. අනිත් නෙමටෝඩාවන් ගත්තොත් එයාලට එහෙම දර්ශීය හිසක් අපිට බලා ගන්න වෙන්නේ නැහැ ගොඩක් කට්ටියගේ. නෙමටෝඩාව ගත්තොත් එහෙම මෙයාලා ගොඩක් වෙලාට පරපෝෂණ විදිහට තමයි ක්‍රියා කරන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ශාක දේහය ඇතුලේ වගේ මෙයාලා පරපෝෂිත විදිහට ජීවත් වෙනවා. නමුත් සමහර නෙමටෝඩාව ඉන්නවා ළමයි සාමාන්‍ය නිකන් නිදහස් ජීවන විදිහට ජීවත් වෙන. හරි. එතකොට මේ නෙමටෝඩාව ගත්තොත් එහෙම අපි මෙයාට කියනවා මෙයාගේ මේ අපි මේ ඇස් වගේ ඇඳලා තියෙන මෙයාලට අපි කියනවා අක්ෂිලප කියලා. අක්ෂිලප මේවල් ඇස් නෙමෙයි. මේවා හැබැයි දෘෂ්ටික සංවේදන සඳහා තමයි තියෙන්නේ. නමුත් මෙයාලා අක්ෂිලප. ඒතර ඔයාලා සමහරවල්ලාට දැකලා ඇති මේ ළඟදී හොයාගත්ත ලංකාවේ වඳුරු පටිපණුවෙක් කියලා කෙනෙක්. එයා විශේෂ පටිපණු වර්ගයක් ළමයිගේ බඩේ ඉඳන් වඳුරු පටිපණුවෙක් හොයාගත්තා. ඒතර මෙන්න මේ පටිපණු වගේ කට්ටිය ගොඩක් වෙලාවට අපේ දේහයේ ඇතුලේ තමයි ජීවත් වෙන්නේ. පරපෝෂිත විදිහට ජීවත් වෙනවා. ඔයාලා දැකලා සමහර බලස්සුන්ගේ එහෙම එයාලා ගුද මාර්ගෙන් එළියට ආපු මේ පටිපණුව දැක් ගන්න පුළුවන්. ඊටාම දරුණු පරපෝෂිත විදිහට මෙන්න මේ පටිපණුව ක්‍රියාත්මක වෙනවා. හරි. අපි යන් ඊළඟ කණ්ඩායමට. ඊළඟ කණ්ඩායම තමයි ඇනලිඩාව. ඇනලිඩාව ගත්තාම හරිද මෙයාලට දීපාර්ශ්ව සම්පතියක් තියෙන
ජීවීන් කොට්ටාසයක්. මෙයාලා ඇත්තම සීලෝමික ජීවීන්. මෙයාලට ඇත්තටම ප්‍රස්තර තුනක් තියෙන ජීවීන්. අපි කියනවා ත්‍රිපස්තරික ජීවීන් කියලා. එතකොට ඇන්ලිඩාවට උදාහරණ විදිහට මම අරන් තින්නේ ගැඩවිලා. ඔයාලා දන්නවා ගැඩවිලා කියන්නේ අපේ පසේ ඉන්න අපේ පස සාරවත් කරන්න ඉතාම වැදගත් වෙන ජීවියෙක්. එතකොට මෙයාලගේ විශේෂත්වයක් ගත්තොත් එහෙනම් ඇන්ලිඩාවන්ගේ මෙයාලට කියනවා මෙයාලා පණු විශේෂ තමයි ඉන්නේ ඇන්ලිඩාවන්ගේ. විශේෂයෙන් අපිට හම්බ වෙනවා ගැඩවිලා, ඒ වගේම අපි ඉතාම කැමති සත්ත්වේ කූඩැල්ලා, ඒ වගේම තව ඔන්න අපේ ඉන්නවා මෙන්න මේ ගැඩවිලා කියන සතාම ගත්තොත් එහෙම එයාගේ ළමයි ඇත්තම එයා ද්විලිංගිකයි. එයාගේ පුරුෂ සහ ස්ත්‍රීලිංග දෙකම එකම සත්වයාගේ පිටලා තියෙනවා. ඒ වගේම මෙයා ඛණ්ඩණය වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ දේහය ඒවට මෙන්න මෙයාගේ ඉරි බලා ගන්න පුළුවන්. ඒ එයාගේ දේහය ඛණ්ඩ වලට බෙදලා තියෙනවා. අපි දැන් කියනවා ඛණ්ඩණය වෙච්ච සත්වයෙක් කියලා. ඒතර සම්මිතිය ගත්තොත් එහෙම මෙයාට තියෙන්නේ ද්විපාර්ශ්වික සම්මිතියක්. අපිට මේක සතෙක්ව එක අක්ෂයක් ඔස්සේ විතරයි හරියට දෙකට කපා ගන්න පුළුවන් වෙන්නේ. අපි හින්දා කියනවා මෙයාට ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙනවා කියලා. හරි. අපි ඊට පස්සේ ටිකක් විශේෂ කට්ටියක් ගැන කතා කරන්න. ඒ තමයි මොලුස්කාව. ඒ වගේම මේ මොලුස්කා කියන්න තව ප්‍රධාන හේතුවක් තමයි මෙයාට අපි කියනවා මෘදු දේහධාරීන් කියලා. මෙයාට තියෙන සාමාන්‍ය මෘදු දේහයක්. ඔයාලා අල්ල බැලුවොත් එහෙම ගොළු බෙල්ලේ ඉතාල මෘදු දේහයක් තියෙන්නේ. ඒතර මේ පවුලට ගොළු බෙල්ලා, හංගොල්ලා, ඔයාලා ඔය මුහුද දකින්න බෙල්ල වර්ග, ඒ වගේම දැල්ල සහ බූවල්ල කියන ජීවීන් අයිති වෙනවා. එතකොට මෙයාලගේ විශේෂයක් තමයි මෙන්න මේ ගොළු බෙල්ල ගත්තොත් එහෙනම් මෙයාට තියෙනවා චලනය කරන්න, සංචලනය සිද්ධ කරන්න මාංශමය පාදයක්. ඒ වගේම මෙයාලගේ මෙන්න මේ ඇන්ටනා ආකාරයේ සංවේදක දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙන්න මේ ගොළු බෙල්ල විශේෂයෙන් ගත්තොත් එහෙම මෙයාගේ මේ කට්ට ඇතුලේ මෙයාගේ ඉන්ද්‍රියන් ඔක්කොම එකතු වෙලා තියෙන්නේ. ඒ වගේම මෙයාගේ මේ ඉන්ද්‍රියන් ඔක්කොම ලේ වලින් නැහැවීමෙන් තමයි පවතින්නේ. ඒකින්ද මෙයාලගේ අර අපේ වගේ රුධිර සංසරණ පද්ධතියක් නැහැ. අසම්පූර්ණ රුධිර සංසරණ පද්ධතියක් තියෙන්නේ. එයාලගේ ඉන්ද්‍රියන් ලේ වල නැහැවීමෙන් තමයි පවතින්නේ. හරි. එතකොට මොලුස්කා ගත්තොත් එහෙම මෙයාලා මේ ඇත්තටම කියන වාණිජ වටිනාකමක් තියෙන ජීවීන්. ඒතකොට ලංකාවේ ආහාරයට ගත්ත නැති වුණාට මේ ගොළු බෙල්ල හැම ප්‍රංශය වගේ රටවල ආහාරයට ගන්නමයි ගන්න. ඒ වගේම අපි දන්නවා බෙල්ලෝ කියන කට්ටිය ඊටාම මිලාදික සී ෆුඩ් එකක්. මුදු ආහාරයක් විදිහට අපි හඳුනාගෙන තියෙනවා. හරි අපි ඊළඟ කට්ටිය මෙන්න ඉන්න ලොකුම කට්ටිය ආත්‍රපෝඩා. හොඳට මතක තියාගන්න මේ සත්වයන් ගැන විශේෂ ගත්තාම සත්වයන් ගැන ජීවි විශේෂ ගත්තාම ඒක අතරින් වැඩිම විශේෂ සංඛ්‍යාවක් ඉන්න ජීවීන් තමයි මෙන්න මේ ආත්‍රපෝඩාන් කියලා කියන්නේ. මෙන්න මේ ආත්‍රපෝඩාන් කියන්නේ සත්වයන් අතරින් වැඩිම විශේෂ සංඛ්‍යාවක් ඉන්න ජීවීන් කණ්ඩායම. ඇයි මෙයාට ආත්‍රපෝඩා කියන්නේ? මෙයාට ආත්‍රපෝඩා කියන්නේ මෙයාට තියෙනවා සංදිපාද. මෙයාට තියෙනවා සංදිපාද. ඔන්න ඔය සංදිපාත ආත්‍රපෝඩාන් තමයි නම හම්බෙලා තින්නේ. එයාලා සතු දින මේ සංදිපාද හින්දා. ඒ වගේම මෙයාලගෙත් අපිට අර කලින් වගේම ගොළු බෙල්ලන්ගේ වගේම ඇන්ටනා වගේ දේවල් දැක් ගන්න පුළුවන්. ඒ වගේම තව විශේෂ දෙයක් තමයි මෙයාගේ දේහය ඛණ්ඩ තුනකට බෙදලා තියෙනවා. විශේෂයෙන් මේ ආත්‍රපෝඩාවන්ගේ ඉන්න කෘමීන්ගේ දේහය ඛණ්ඩ තුනකට බෙදලා තියෙනවා. අපි මේ ඛණ්ඩ තුනට කියනවා හිස, උර සහ උදරය කියලා. ඔන්නම ඛණ්ඩ තුනකට මෙයාලගේ දේහය බෙදලා තියෙනවා. එතකොට මේ ආත්‍රපෝඩාවන් ගත්තොත් ළමයි අපි දන්න කෘමීන්, ඒ කියන්නේ අපි දන්න හකරැල්ලෝ, සමනලයෝ, කූඹියෝ, කැරපොත් වගේ කට්ටිය, ඒ වරුණාම මකුළුවෝ සහ ඉස්සන් සහ කකුලුවන් කියන කට්ටිය මෙන්න මේ ආත්‍රපෝඩාවන්ට අයිති වෙනවා. හරි. අපි ඊට පස්සේ යනවා අන්තිම විශේෂය. මෙන්න මේ අපෘෂ්ඨ වංශින්ගේ අන්තිම වංශයට. ඒ තමයි ඔයාලා පොතේ ලැබුණත් අපි කතා කරන 1.9 කියන වංශය. ඒතර මේගොල්ලෝ ගත්තත් එහෙම නෑ මෙයාලා මම උදාහරණ ඉදලා අන්දිනේ පසඟිල්ලා. මෙයාලා ගත්තාම මෙයාලගේ තියෙන විශේෂත්වය තමයි මෙයාලට පංචාරීය සම්මිතියක් තියෙනවා. මොකද්ද? පංචාරීය සම්මිතිය. නිකන් ආරීය සම්මිතියක් නෙමෙයි. පංචාරීය සම්මිතියක් තියෙනවා. ඒ කියන්නේ මෙයාලගේ පංචාරීය සම්මිතිය. පංචාරීය සම්මිතියක් තියනවා කියන්නේ මෙයාලගේ දේහය අක්ෂ පහකින් අපිට කෙලිම කොටස් දෙකක් බවට කඩා ගන්න පුළුවන්කම තියෙනවා. ඒතර අපි මෙයාලා ගැන කතා කරොත් එහෙම මෙයාලගේ නාලපාද කියලා විශේෂ උපාංග වර්ගයක් තියෙනවා මෙයාලට සංචලන සිද්ධ කරන්න වගේ දේවල් තියෙනවා. අනිත් එක මෙයාලා විශේෂයක් තමයි මෙයාලගේ මෙන්න මේ ස්නායු රාජ්‍යයක් කියලා තියෙනවා ඇඟ මැද්දේ. ඒ ස්නායු රාජ්‍යයේ ඉඳන් ස්නායු වලේ ඉඳන් මෙන්න මේ වගේ ස්නායු මෙයාගේ දේහයේ මෙන්න මේ දින කකුල් පහට බෙදලා යනවා. හරිද? අන්න ඒ වගේ විශේෂ ආකාරයක ස්නායු පද්ධතියක් මෙන්න මෙයාලට දැක් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කන්නඩ මේටට අපි උදාහරණ ගත්තොත් එහෙනම් පසැඟිල්ලා, ඉකිරියා සහ බංගුර තාරකාව කියලා ජීවියෙක් ඉන්නවා. බංගුර තාරකාව කියන්නේ මෙන්න මේ පසැඟිල්ල වගේම ටිකක් මෙන්න මේ කකුල් වල හැඩය ටිකක් වෙනස් කරන්න පුළුවන් ජීවියෙක්. හරි. එතකොට ඔන්න ඔහොම තමයි අපි අපෘෂ්ඨ වංශින් ගැන කතාව නොහොත කරගන්න. අපි දැන් යනවා මෙන්න මේ පෘෂ්ඨ වංශින් ගැන. ඒ කියන්නේ අපිත් අයිති වෙන මෙන්න මේ පෘෂ්ඨ වංශින් කියන කාණ්ඩය ගැන කතා කරන්න. එතකොට අපි ගෝ පෘෂ්ඨ වංශින්ද පෘෂ්ඨ රාජ්‍යවත් වෙන හින්දා, vertebrate එකක් තියෙන හින්දා අපි යාළට මෙන්න මේ නම
කියනවා. එතකොට මේ කට්ටියගේ මුලින්ම ඉන්නේ මත්ස්‍යයින්. අපි මෙයාලට කියනවා පිස් කේස් කියලා. ඉංග්‍රීසියෙන් කියනවා පිස් කේස් කියලා. එතකොට මේ මත්ස්‍යයින් ගත්තොත් එහෙම විශේෂයෙන් අපි යාලව අස්තිමය මසුන් සහ කාට්ලේජ් මසුන් කියලා වර්ග දෙකකට බෙදා ගන්නවා. ඇයි මේ බෙදාගන්නේ? මේ අස්තිමය මසුන්ගේ තියෙන්නේ යාලගේ අභ්‍යන්තර සැකිල්ල හැදිලා තින්නේ අස්ති වලින්. අස්තිමය මසුන්ගේ අභ්‍යන්තර සැකිල්ල හැදිලා තින්නේ අස්ති වලින්. අපි හින්දා යාලට අස්තිමය මසුන් කියලා කියනවා. මෙයාලගේ මෙන්න මේ අස්තිමය මසුන්ගේ අපිට දක්ව ගන්න පුළුවන් එකක් තමයි මෙයාලගේ අපි කියන්නේ වලිගේ තියෙන අවසාන වර්ල අන්නේ වර්ල සමමිතිකයි. හැබැයි මේ කාට්ලේජ් මත්ස්‍යයන්ගේ ඒ කියන්නේ අභ්‍යන්තර සැකිල්ල කාට්ලේජ් වලින් හැදිච්ච මත්ස්‍යයන්ගේ මෙන්න මේ අවසානයේ තියෙන අපි කියන පිහිනන්න උමනා කරන අවසාන වරල විෂමාංශ පුච්ච පවුච්ච වරලත් අය තියෙනවා. එතකොට මෙන්න මේ කාට්ලේජ් මසුන් කියලා ගත්තාම අපි මත්ස්‍යයින් වර්ග දෙකක් ගැන කතා කරන්න පුළුවන්. ඒ තමයි මෝරා සහ මඩුව. අපි සිංහලෙන් කතා කරනවා මෝරා සහ මඩුව. ඒ කියන්නේ ෂාක් සහ අපි සාමාන්‍ය මඩුවට කියනවා ස්ටින්ග්රේ කියලා. මේ මඩුව වගේම තව විශේෂයක් ඉන්නවා ස්කේට් කියලා. අපි අන්නේ විශේෂයවත් මෙන්න මේ කාට්ලේජ් මත්ස්‍යුන් අතරට ගන්නවා. එතකොට මෝරුන් සහ මඩුවන් නරුනහම අනිත් හැම මත්ස්‍යයෙක්ම මෙන්න මේ අස්තිමය මසුන් කියලා අපිට ගන්න පුළුවන්. එතකොට මේ මසුන් ගත්තාම ළමයි මෙයාලගේ ද්විපාර්ශ්ව සමිතියක් තියෙන්නේ. අඟ අපිට හරියටම දෙකකට කපන්න පුළුවන් එක අක්ෂයක් ඔස්සේ පමණයි. ඒ වගේම මත්ස්‍යයන් ගත්තොත් එහෙම මෙයාලා බිත්තර තමයි මෙයාලා පිට කරන්නේ. අපි වගේ නෙමෙයි අපි ශීරපයින් ටිකත් එමේ ශීරපයින් පිට කරන්නේ කෙලිම පැටවුන්. නමුත් මත්ස්‍යයින් පිට ගන්න බිත්තර. ඒතර ගෑනු සතා බොහෝ වෙලාවට බිත්තර පිට කරනවා තමන්ගේ දේහෙන් ඉවතට. ඒ ඉවතට පිටත් කරාට පස්සේ තමයි පිරිමි මාළුවා ගිහිල්ලා පිරිමි මත්ස්‍යයා ගිහිල්ලා තමන්ගේ ශුක්‍රාණු මෙන්න මේ බිත්තර මතට හෙලන්නේ. එතකොට අපි කියනවා මෙයාලගේ තියෙන බාහිර සංසේචනයක් කියලා. බාහිර සංසේචනයක් තමයි මෙයාලගේ තියෙන්නේ. එතකොට මෙයාලගේ අපි දැකලා තියෙනවා මෙයාලගේ කොරල් තියෙනවා, කොරපොතු තියෙනවා. එතකොට මේ කොරපොතුත් මෙන්න මේ අත්සමේ මසුන්ගේ සහ කාට්ලේජ් මසුන්ගේ වෙනස් වර්ගවල කොරපොත් තියෙනවා. ඒ වගේම මෙයාලගේ වරල් පිහිටලා තියෙනවා. සාමාන්‍ය අපේ ගාත්‍රා පිහිටන්න ඕන තැන්වල මෙයාලගේ වරල් පිහිටලා තියෙනවා. මේ වරල් වලින් මෙයාලා තමන්ගේ සංචරණය සිද්ධ කරනවා. ඒ වගේම තව එකක් තමයි මේ මසුන්ට පුළුවන් මෙයාලගේ දේහයේ උඩ පහ තරම් යන මේ ජල ස්තරයේ උඩ පහ තරම් යන්න මෙයාලට පුළුවන් තමන්ගේ දේහය ඇතුළට වාතය පුරව ගන්න. වාතය පුරව ගත්තාම මෙයාලට පුළුවන් ජලයේ උඩට එන්න, වාතය ඉවත් කරාම පුළුවන් මෙයාලට ජලයේ ගිලෙන්න. ඔන්න ඔය වගේ දේවල් මෙයාලගේ දැක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ මත්ස්‍යයන්ගෙන් පස්සේ මෙන්න මේ ගොඩබිමට එන පළවෙනි ජීවීන් අපි කියනවා උභය ජීවීන් නැත්නම් ඇම්ෆිබියාවන් කියලා. මෙයාලා තමයි ගොඩබිමට ආපු පළවෙනිම ජීවී කාණ්ඩය. එතකොට මෙයාලගේ තියෙන විශේෂත්වය තමයි මෙයාලට දිය සහ ගොඩ කියන දෙකම තමන්ගේ ජීවිතේ පාත්ත ගන්න ඕන කරනවා. ඒතර අපි සාමාන්‍ය උභය ජීවියෙක් අල්ලලා බැලුවොත් ගෙම්මෙක් වගේ අල්ලලා බැලුවොත් මෙයාලට තෙත සමක් තමයි තියෙන්නේ. අපේ වගේ වියලි සමක් නෙවෙයි තියෙන්නේ සාමාන්‍ය තෙත සමක් තියෙන්නේ. ඒතර මෙයාලගේ මේ තෙත සමක් තියෙන එකේ විශේෂත්වයක් තමයි මෙයාලට තමන්ගේ සම පාවිච්චි කරලා ශ්වසනය සිද්ධ කරන්න පුළුවන්. හැබැයි මේ තෙත සමක් තියෙන හින්දා මෙයාලා නිතරම වේලෙන්න බලනවා. ඒ කියන්නේ මෙයාලා ගොඩබිම් ගොඩක් වෙලා ඉන්න බෑ. මෙයාලා දියටත් යන්න වෙනවා තමන්ගේ ජීවිතේ බේර ගන්න. ඒතර මෙයාලා කොහොමද ජීවන චක්‍රය පාත් කරන්න මෙයාලට ජලය අත්‍යවශ්‍ය ලෙස ඕන වෙනවා. එතකොට උදාහරණ විදිහට ගත්තොත් එහෙම ගෙම්බන්, මැඩියන් සහ සැලමැන්දරා කියන ජීවි විශේෂ මෙන්න මේ උභයජීවී පවුලට අයිති වෙනවා. මම මේ මෙතෙන්දි කියන්න විශේෂ කාරණාවක්. අපි අහලා තියෙනවා නේද ඔය ඇමර්සන් වනාන්තරයේ එහෙම තියෙනවා කියලා විශේෂයිත ගෙම්බන්. අන්නේ විශේෂයිත ගෙම්බන් කියන කට්ටිය අපිට අඳුරගන්නේ කොහොමද? නායි මේ ලෝකේ සාමාන්‍යයෙන් ඊටාම වර්ණවත් ජීවීන් ඉන්න කට්ටිය විශේෂයිතයි. අපි සාමාන්‍යයෙන් කියනවා කහ පාට, රතු පාට සහ නිල් පාටයි තියෙන සතුන් විශේෂයිත වෙන්න පුළුවන් කියලා. අන්න ඒ හින්දා මේ ගෙම්බන්ගෙනුත් ඊටමත් වර්ණවත් වර්ණ තියෙන කට්ටිය වර්ණවත් ජීවීන් විශ්සහිත වෙන්න පුළුවන්. ඒ වගේ මේ ඇම්ෆිබියන් ගැන කියනවා නම් ඔයාලා දැකලා ඇති සාමාන්‍යයෙන් ගෙම්බන් බිත්තර දාන්නේ මෙන්න මේ වගේ ජලාශයක් තියෙන තැනක ජලාශය උඩින් තියෙන කොළාත් වගේ තමයි මෙයා බිත්තර දාන්නේ. බිත්තර රාශියක් දානවා මෙයා. හරිද? මෙයාලා මේ ජලයේ තියෙන තැනක බිත්තර දාන්නේ මෙයාලගේ බිත්තර වටේ අර බිත්තර කටුවක් නැහැ. කියන්නේ අපි කියනවා කවචයක් නැහැ කියලා. එතකොට මෙයාලගේ බිත්තර වියලීමට ලක් වෙන්න පුළුවන් හින්දා මෙයාලා බිත්තර දාන්නේ වතුරට වැටෙන්න පුළුවන් වෙන්නේ. හරි. අපි ඊට පස්සේ යන්කෝ උරගයන්ට අපි උරගය ගැන හොඳට අහලා තියෙනවා. මොකද කඩොස්සෝ සර්පය කිඹුලන් ඊට පස්සේ අබන් හරි. ඉබ්බන් සහ කැස්බෑවන් වගේ කට්ටියත් මෙන්න මේ උරගයන් කියන පවුලටයි තියෙනවා. මේ උරගයෝ තමයි ළමයි මේ ගොඩබිම ජීවිතයට හරියටම හැඩගැහිච්ච පළවෙනි සත්ත්ව විශේෂය. මොකද මෙයාලා ඉතින්නේ වියලි කොරපොතු වලින් වෙච්ච තමයි. ඒ කියන්නේ මෙයාලා වියලීමට ඔරොත්තු දෙනවා. ඒ වගේම ඔයාලා මේ කටුස්සෙක් කිඹුලෙක් වගේ ගත්තොත් එහෙම ඔයාලා දැකලා ඇති මෙයාලගේ දේහය මෙයාලට පුළුවන් මෙන්න මේ වගේ කකුල් වලින් සාමාන්‍යයෙන් පොළවෙන් ඉහළට ඔසවගෙන ඉන්න. ඔයාලා ඉබ්බෙක් දැකලා ඔයාලා දැකලා ඇති එයාලට පුළුවන් මෙන්න මේ යාලගේ දේහය බිමෙන්
පොළවෙන් ඉහළට උසවගෙන ඉන්න. හැබැයි ඒ වැඩේ අපි මේ කතා කරමු උභය ජීවීන්ට නැත්නම් ඇම්ෆිබියාන්ට කරන්න බැරිලා තිබ්බා. ඒතර මේ රෙප්ටිලියාන් ගත්තොත් එහෙම මෙයාලා මේ භෞතික පරිසරයට හැඩගැහිලා තියෙනවා. ඒතර වියලි සමක් තියෙනවා. ඒ වගේම මෙයාලා කටුවක් සහිත බිත්තරයක් දානවා. ඒකින්ද බිත්තර වියලීම ගැන බය වෙන්න දෙයක් නැහැ. සහ බිත්තර පොළොට යනකොට බින්දෙන්නේ නැහැ. ඔන්න ඔය දේවල් හින්දා මෙයාලා තමයි මුලින්ම ගොඩබිමට හරියටම අනුවර්තනය වෙච්ච ජීවීන් කොට්ටාසේ. ඒ වගේම විශේෂයක් තමයි මෙන්න මේ රෙප්ටිලියාවන් ඊටාම වියලි පරිසරවල තමයි ජීවත් වෙන්න ගොඩක් කැමති. බහුතරයක් කැමති වියලි පරිසරවල ජීවත් වෙන්න. ඒ මෙයාලා ජීවත් වෙන පරිසරේ වියලි වෙන්න මෙයාලගේ ඇතුලේ විෂ අන්තර්ගත වෙනවා. එතකොට අපි ගත්තොත් මේ සර්පයන්ගේ අපි දන්නා විශේෂයෙන් විෂ වර්ග තියෙනවා. ඒ වගේම අපි මෙතන ලියලා නැති වුණත් ඔයාලා අහලා ඇති කොමොඩෝ ඩ්‍රැගන් කියලා සත්වෙක් ගැන. මෙයා මේ ඉන්දුනීසියා පැත්තේ ඔය පැපුවා නිව්ගිනියා ඕස්ට්‍රේලියා පැත්තේ ජීවත් වෙන සතෙක්. එයාත් රෙප්ටිලියාවෙක්. එයාගේ තියෙනවා විෂක්. කෙළවල තියෙනවා නියුරෝටොක්සින් එකක්. එයා ඒක පාවිච්චි කරනවා තමන්ගේ ප්‍රේ එක අල්ලගෙන අපි කරනවා තමන් දඩයන් කරන්න මෙන්න මේ විෂ පාවිච්චි කරනවා කොමොඩෝ ඩ්‍රැගන් විසින්. ඒ වගේම අපි දන්නවා මේ සර්පයනුත් තමන්ගේ විෂ පාවිච්චි කරනවා තමන්ගේ ගොදුර අඩපණ කරගන්න. හරි. එතකොට රෙප්ටිලියාන් ගැන කියන කතාව තමයි මෙයාලා තමයි ගොඩබිමට හොඳින්ම අනුවර්තනය වෙච්ච සත්ත්ව විශේෂය. ඊට පස්සේ අපි යනවා පක්ෂීන්ට. පක්ෂීන් මොකද කරන්නේ? මෙයාලා ගොඩක් වෙලාවට පියාඹන අපි යනවා කුරුල්ලෝ කියලා. එතකොට මෙයාලා තමන්ගේ මෙන්න මේ පියාඹීම කියන දේ සිද්ධ කරන්නේ. මෙයාලගේ ඉදිරි ගාත්‍රා දෙක අපි යනවා පූර්ව ගාත්‍රා දෙක. පූර්ව ගාත්‍රා කියන්නේ ඉස්සරහින් තියෙන ගාත්‍රා දෙක. මෙයාලගේ පියාපත් බාටපත් වෙලා තියෙනවා. ඒ වගේම මෙයාලා පිහාටු වලින් පියාපත් සහ පිහාටු කියන වර්ග දෙකක්. පියාපත් කියන්නේ මෙයාගේ තියෙන මෙන්න මේ පූර්ව ගාත්‍රා දෙක පියාපත් බාටපත් වෙලා තියෙනවා. මුළු දේහය පුරාටම මෙයාගේ පිහාටු තියෙනවා. ඒ වගේම මෙයාලට අර අපි කියනවා එරෝඩයිනමික් ෂේප් එකක් අනාකූල හැඩයක් තියෙනවා. ඒක මෙයාලට වාතයේ පියාසර කරන්න උදව් වෙනවා. ඒ වගේම මෙයාලා ගත්තොත් මෙයාලට ඉතාමත් වේගවත් අපි කියනවා මෙටබොලික් ස්පීඩ් එකක්. අපි කියනවා පරිවෘත්තීය වේගයක්. ඒ කියන්නේ මෙයාලා කෑමක් කාපු ගමන් මෙයාලට පුළුවන් ඒ කෑම දිරවලා ඒක බඩේ තියාගෙන ඉන්නේ නැහැ. මෙයාලට පුළුවන් කෑම එක කාපු එකේ අවසාන ප්‍රතිඵලය එළියට දාන්න. අපි ඔකින්ද ගොඩක් ප්‍රශ්න වලට ලක් වෙනානේ. නමුත් එයාලට ඒ හැකියාව හම්බෙලා තියෙන්නේ මේ පියාසර කිරීමට තියෙන අනුවර්තනයක් විදිහට. මොකද දේහ බර පුළුවන් තරම් අඩු කරගත්තාම එයාට පියාඹන්න ලේසි. හරි. එතකොට පක්ෂීන් ගත්තාම තවත් එකක් තමයි මෙයාලගේ අස්ථි කුහරමේ අස්ථි තියෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ අස්ථි සාමාන්‍ය මිනිස්සෙක්ගේ අස්ථි ගත්තොත් එහෙම අස්ථිය ටිකක් බරයි. නමුත් මෙයාලගේ අස්ථි බර අඩු වෙන්න මැද්ද කුහරයක් විදිහට හැදිලා තියෙනවා. ඔන්න වගේ දේවල් මෙන්න මේ පක්ෂීන්ට පියාඹීම සඳහා එයාලගේ අනුවර්තන විදිහට ඇතිලා තියෙනවා. ඒතර අපි දන්නවා පියාඹන්න නැති පක්ෂිනුත් ඉන්න පුළුවන්. ලෝකේ ලොකුම පක්ෂය වෙන පැස්බරත් පියාඹන්නේ නැහැ. ඒ වගේම ලෝකේ පොඩිම පක්ෂියෙක් වෙන කිවි කියන පක්ෂයා. ලෝකේ පොඩිම පක්ෂිය නේ. නමුත් යම්කිසි පොඩි පක්ෂියෙක් වෙන කිවි කියන පක්ෂයා වුණත් අපි දන්නවා නවසීලන්තේ වගේ රටවල ජීවත් වෙන කිවි කියන පක්ෂයා පියාඹන්නේ නැහැ. ඒ වගේම අපි නිතරම දන්න උදාහරණ තමයි පෙන්ගුයින් වගේ පක්ෂිනුත් පියාඹන්නේ නැහැ. ඒතර යාලා ඒ තමන්ගේ පරිසර වලට අනුවර්තනය වෙලා දැන් පැස්බරෙක් ගත්තොත් එහෙම යාට ඊටාම දිග විශාල කකුල් තියෙනවා හයියෙන් දුවන්න. ඒ වගේම පෙන්ගුයින් කෙනෙක් ගත්තොත් එහෙම යාට පීනන්න යාගේ පූර්ව ගාත්‍රා දෙක ෆ්ලැට් කරලානේ අපි කියනවා පෙඩල් දෙයක් වගේ බඩපත් වෙලා තියෙනවා. ඒතර ඔන්න ඔය තමයි පක්ෂීන්ගේ කතාව. හරි. ඊට පස්සේ අපිට ඉන්නවා ශීරපායින්. ශීරපායින් කියන නම අපි. මොකද්ද මේ ශීරපායින් කියන නමේ විශේෂත්වය? ශීරපායින් නම් මැමේලියාවෙන් කියන්නේ ශීර කියන්නේ කිරි කියන එක. එතකොට ශීරපායින් කියන්නේ කිරිබී වැඩෙන සත්වයන්. එතකොට අපි ඇතුළව මෙන්න මේ ශීරපායින්ට පුළුවන් අපේ අම්මගෙන් කිරි බීලා වැඩෙන්න. ඒකින්ද අපි අපේ අම්මට ඊටාම කිට්ටු සම්බන්ධයක් පවත්වනවා. ඒ වගේම මේ ශීරපායින්ගේ තව වැදගත්කමක් තමයි මෙයාලාගේ දේහය ලෝම වලින් පිරලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ ගොඩබිම ජීවිතේට ඊටාම හොඳින් අනුවර්තනය වෙන්න අපිට පුළුවන් වෙලා තියෙනවා ගොඩබිම ජීවත් වෙන්න. ඒ වගේම අපි මේ ශීරපායින්ගේ කිසිම වෙලාවක විසක් දැක් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. සාමාන්‍ය අපේ සාහනි ශීරපායින්ගේ විෂක් දැක් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම අපි බිත්තර දාන්නෙත් නැහැ. මේ අනිත් හැම කෙනාම මසුන්, උභයජීවීන්, උරගයන් සහ පක්ෂීන්ගෙන් බහුතරයක් බිත්තර දැමීම සිද්ධ කරනවා. නමුත් ශීරපායින් බිත්තර දැමීමක් සිද්ධ කරන්නේ නැහැ. හැබැයි ළමයි මේ ශීරපායින්ගේ තින්නවා නම් අපි අහලා තියෙනවා තාරෝට ප්ලැටිපස් කියන සත්වයා. මම ඔයාලට පින්තූරයක් දාන්නම්. මෙන්න මේ තාරෝට ප්ලැටිපස් කියන සත්වයාට පුළුවන් බිත්තර දාන්න. ඒ වගේම එයාගේ විෂක් අන්තර්ගත වෙන එයාගේ එක නියපොත්තක. එතකොට ශීරපායින් කියලා ගත්තාම අපි දන්න හරක්, බල්ලෝ, පූසෝ, මිනිස්සු, ගෝරිල්ලෝ, සිංහයෝ, කොටි, වලස්සු ඔය හැම කෙනාම මෙන්න මේ ශීරපායි කාණ්ඩයට අයිති වෙන කිරිබි වැඩෙන සතුන්. එතකොට අපි ආයේ මුලින්ම කතා කරත් එහෙම අපි කතා කරා සතුන් ගැන. ඒතර අපි කතා කරා පෘෂ්ඨවංශීය සහ අපෘෂ්ඨවංශීය කියලා සත්ව කාණ්ඩ දෙකක් ඉන්නවා. අපෘෂ්ඨවංශීය යටතේ නිඩාරියා, නෙමටෝඩා, ඇනලිඩා, මොලුස්කා, ආත්‍රපෝඩා සහ එකයිනෝඩ බේටා කියන සත්ව විශේෂ ඉන්නවා. පෘෂ්ඨවංශීය යටතේ පිස්කේස්, ඒ කියන්නේ මත්ස්‍යයින්,
ඊට පස්සේ ඇම්ෆිබියා ඒ කියන්නේ උභයජීවීන්, රෙප්ටීලියා ඒ කියන්නේ උරගයින්, පක්ෂීන්, මැමේලියාවන් ඒ කියන්නේ ශීරපයන් කියන සත්ත්ව කොට්ටාස අයිතිලා ඉන්නවා. මම හිතනවා ඔයාලට යම්කිසි අවබෝධයක් එන්න ඇති මෙන්න මේ මොකද්ද මේ අපි කතා කරේ කියන එක. ඒත් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාලා අහන්න. තව ඔයාලට හිතන්න මේක සත්ත්ව වංශයක් ගැන වැඩිපුර ඉගෙන ගන්න ඕන නම්, ඔයාලට උරගයන් ගැන අහන්න ඕන නම්, ඔයාලට ලංකාවේ ජීවත් වෙන සර්පය ගැන අහන්න ඕන නම්, ඔයාලට මොලුස්කා ගැන අහන්න ඕන නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම පුළුවන් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් වීඩියෝ එක ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. හරි. එහෙනම් මෙන්න මේක තමයි අපේ සත්ත්ව වංශයේ සත්ත්ව රාජධානියේ කතාව.